මේ දවස් ටිකේ නම් මේ පැත්තට මොර සූරන වැස්ස. පාන්දර 8-9 පහුවුණත් එළිපාටක් නම් ඇත්තෙම නැහැ. වැස්ස නිසාම මගේ එළිය වැඩ රාජකාරි ටික නම් මේ දවස්වල ගොඩාක් දුරට සීමා වෙලයි තියෙන්නේ. වෙලාවකට ඉතින් වහින එකත් එපා වෙනවා. ඒත් ඉතින් පහුගිය ඉඩෝරෙට මැලවෙලා කර වෙලා ගියපු ගස් වලට නව 50ක් එනවනේ මේ වැස්ස නිසා. දන්නවද? වැස්සත් එක්කන ලොකුම ප්‍රශ්නේ මොකද්ද කියලා? වැස්සත් එක්කන ලොකුම ප්‍රශ්න තමයි රෙදි වේල ගන්න බැරි වෙන එක. ඒකට ඉතින් ලොකු පුංචි කියලා නම් ભેදයක් නැහැ. වේල ගන්න බැරුව හැමෝගෙම රෙදි එකම විදිහට ගොඩ වෙලයි තියෙන්නේ. වැඩිපුරම ඉතින් මට මේ ගැටලුව ගැන ඔළුවේ තියෙන බර අඩු වෙන්නේ නැත්තේ චනුගේ කොවිගේ රෙදි ටික වේල ගන්න බැරි වෙද්දි. ඒත් ඉතින් කඩින් කඩ වැස්සයි අවුවයි තියෙන හින්දා මගේ වැඩේම තරංගෙට රෙදි රැක් දෙක එළියට දානවයි ගෙට ගන්නවයි. වැස්ස වෙලාවට කොවිගෙන් රෙදි රැක් දෙක බේර ගන්න මට පුදුම යුද්ධයක් තමයි කරන්න වෙන්නේ. හැබැයි ඉතින් රෙදි ටික වේලෙන්න දාලා පඩි උට්ට වෙලා බලාගෙන ඉන්නකොට මට වෙලාවකට හිතෙනවා අවුව දිගටම තිබුණා නම් තේ කෑලි හොඳටම කර වෙලා යයිනි කියලා. වැහි පොදක්වත් නැතුව පොළව ඉරිතනලා වේලිලා ගිහින් තියෙන අනිත් පළාත් දැක්කහම මට හිතෙනවා අපි පුදුම තරම් වාසනාවන්තයි නේද කියලා. තිබහටවත් වතුර ටිකක් බොන්න නැතුව අසරණ වෙලා ඉන්න සත්තු, ඒ වගේම වතුර ටිකක් බොන්නවත් හොයාගන්න බැරි වෙනකොට මිනිස්සු එයාලගේ ඉස්සරහ පිට වතුර නැතුව එයාලා කරපු වගාවන් කර වෙලා විනාශ වෙලා යද්දී එයාලට මොන තරම් දුකක් ඇති වෙනවද කියලා මට හිතා ගන්න පුළුවන්. ඒ දන්නවද මං එහෙම කියන්නේ? පහුගිය ටිකේ වැස්සක් අහලකවත් නැතුව මගේ තේ කෑල්ලේ ගස් එකින් එක කර වෙලා කොළ මැලවිලා බිමට වැටෙද්දී මට දැනුණු වේදනාව කොහොමද කියලා මම හොඳ ආකාරව දන්නවා. ඉතින් මේ වගේ වේදනාවක් ඒ පැතිවල මිනිස්සුන්ගේ හිත වෙලත් කැකෑරෙනවා ඇති කියලා මට හිතෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම මේ ඉඩෝරය ඉවර වෙලා ගිහිල්ලා ආයෙමත් වැස්සත් එක්ක එයාලගේ වගාවන් විනාශ වෙච්ච හැමදේම ආයෙමත් තිබ්බ විදිහට හරියන්න කියලා. වැස්සත් එක්ක ඉතින් මටත් ගෙදර බිත්ති 4 ඇතුළට කොටු වෙලා ඉන්න වරෙන්න එළියට පහළියට බහැලා කිසිම වැඩක් නම් කරන්න හම්බ වුණේ නැහැ. අවුව වැස්ස කියලා නම් වෙනසක් නැහැ. මේ වැස්සන්ගේ වදෙන් නම් බේරිල්ලක් ඇත්තෙම නැහැ. බැරිම තැන මුන් හැමතැනම ඉගිල්ලෙන එක නවත්ත ගන්න හාල් මැස්ස ටිකක් මේ විදිහට පොඩියට කඩලා දීසියකින් ගෙනත් තිබ්බා. හැබැයි ඉතින් වැඩේ නම් ටිකක් සාර්ථක වුණා වගේ හිතුණා. වැස්ස කියලා ඉතින් වෙනසක් නැහැ. උදේ පාන්දරින්ම නැගිටලා මගේ සුපුරුදු වැඩ ටික වේලාසනින් ඉවර කරගන්න එක මගේ දිනචර්යාවේ ප්‍රධානම කොටසක්. මේ වෙද්දී ඉතින් මම මගේ ගෙදර වැඩත් ඉවර කරගෙන චනුවත් නිදි කරලා ඔක්කොම වැඩ ඉවර වෙලා හිටියේ. ඉතින් මට හිතුණා නිකන් ඔය බලාගෙන ඉන්නවට වඩා පහුගිය දවසක මම පටන් ගත්ත වැඩේ මේ වෙලාවේ කරත් හොඳයි කියලා. ඉතින් මං කරුංක තලන්න ඕන හැම බඩුවක්ම මෙතනට මෙහෙම ගෙනත් තියලා කරුංක ටිකක් තලන්න පටන් ගත්තා. ඉස්සරහා පඩි උඩ තියාගෙන මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ චනු හදිස්සියේ ඇහැරිලා ඇඬුවත් මට ඇහෙනවනේ. එන්නේ ඒ හින්දා තමයි ඉස්සරහටම වෙලා මේ වැඩේ කරන්න හිතුවේ. මං ඔයාටත් දෙයක් කියන්නද? දන්නවද සාර්ථකත්වය කියන එක රැයකින් අපිට ලැබෙන්නේ නැහැ. ඒක දවසින් දවස අපි කරන පොඩි පොඩි උත්සාහයන් වල එකතුවක් විදිහට තමයි අපිට ලැබෙන්නේ. දවසින් දවස අපි කරන පොඩි පොඩි උත්සාහයන් එකතු වෙලා දවසක ඒක ලොකු ජයග්‍රහණයක් බවට පත් වෙනවා. ඉතින් හැමදේටම නෑ බෑ නොකිය Tamanට තියෙන දෙයින් පටන් ගත්තාම මේ ගමන යන්න ලේසි. අපිට අපි ගැන වටිනාකමක් නොදැනෙන්න ප්‍රධානම හේතුවක් තමයි අපි අපිට නැති දේවල් ගැන හිතලා දුක් වෙනවා මිසක් අපිට තියෙන දේවල් වලින් අපි සතුටු වෙන්න දන්නේ නැතිකම. දන්නවද? මේ ජීවිතේ වටිනාම දේ තමයි Tamanට ලැබිලා තියෙන ජීවිතේ අනිත් අයත් එක්ක සංසන්දනය නොකරන එක. අනිත් එක තමයි Taman වැඩක් කරන්න ගියාම අනිත් අය මොනව හිතයිද? වටේ පිටේ ඉන්න අය මොනව හිතයිද
කියලා හිත ඉන්නවට වඩා තමන් කරන්නේ හොඳ දෙයක් නම් ඒක තමන්ගේ හිතට එකඟව ඒ වැඩේ පටන් ගන්න. මතක තියාගන්න වැඩක් කරද්දී ඔයාව වටන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට, ඔයාට හිනහ වෙන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට දවසක ඔයාගේ ජයග්‍රහණයේදී අනිවාර්යයෙන්ම එයාලගේ අත්වලින් ඔයාට අත්පුඩියක් වදින්නම ඕනේ. දන්නවද? නින්දා කරන කටින්ම තමයි දවසක ඔයාව ප්‍රශංසා කරන්නේ. පැය කමාරක් විතර කරුංක තලලා මම මේ කුස්සියට ආවේ සව් කැඳ එකක් හදාගන්න. පහුගිය ටිකේ කාපු රම්බුටන් දූරියන් දැන් තමයි ඉතින් ප්‍රතිඵල දෙන්න පටන් ගන්න තියෙන්නේ. උෂ්ණ පිට දාන්න පටන් ගනිද්දිම සව් කැඳ එකක් හදලා බිව්වහම හැම ලෙඩකටම හොඳයිනේ. මං ඉතින් මේ සව් හදන්නේ මගේ කමේට. මං සව් කැඳ හදන්නේ මිටි කිරිනුයි දිය කිරිනුයි. ඒ ඉතින් මම දන්නේ ඒ විදිහ නිසා. කැඳ ටිකට ඕන පොල් ටිකක් මිරිකගෙන මම මේ ලිප් පත්තු කරගත්තා. ගෑස් එකේ තිබ්බන ඉක්මනට හදාගන්න පුළුවන් තමයි. ඒත් ඉතින් අද ගෑස් ඉවරයි මට. මේක ඉතින් සුදු පාටටත් හදාගන්න පුළුවන්. මං ඉතින් සුදු පාටට බොන්න අකමැති නිසා භාජනය ටිකක් රත් වෙන්න ඇරලා ඒකට සීනි ටිකක් දාලා සීනි ටික කළු කරගත්තා. සීනි ටික ගානට කළු වීගෙන එනකොට මිරික ගත්ත පොල් කිරි ටික ඔක්කොම එකතු කරනවා. ඊට පස්සේ හොඳට සෝදලා පිරිසිදු කරගත්ත සව් ටික, ඊගාවට සීනි ටික, ඊට පස්සේ ලුණු එකතු කරලා හොඳට හැඳි ගන්නවා. වැදගත්ම දේ තමයි සව් ටික හොඳට තැම්බෙනකන් පොල් කිරි ටික කැටි ගහින් නැති වෙන්න හොඳට හැඳි ගන්න ඕනේ. සව් ටික හොඳට තැම්බේගෙන ඉද්දී ගින්දර ඇදලා මම ආවා සීනි බෝතල් වලට සීනි ටික පුරව ගන්න. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත සව් එක. වැස්ස දවසක් වුණත් ගේ ඇතුළට වෙලා මගේ අද දවසින් වරුවක්ම ගෙවිලා ඉවර වුණේ ඔන්න ඔය විදිහට. එහෙනම් ඉතින් අදට මං ගෙහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉතින් ගොඩක් ස්තුතියි මාව අහන් හිටියට.